හොඳයි වෙනද වගේම බලමු සංවාදයක් ඇසුරින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් වීඩියෝ එක බලන්න කලින්ම මතක් කරනවා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. අපි බලමු මේකේ කරුණාකර ගාල්ලට ටිකට් දෙකක් දෙන්න. මේ වගේ දෙයක් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ටිකට් දෙකක් 2 tickets 2 tickets ගාල්ලට නෙල්ලනේ to goal කරුණාකර කියලා තියෙනවා please right කරුණාකර ගාල්ලට ටිකට් දෙකක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් 2 tickets to goal please පළවෙනි පන්තියටද දෙවෙනි පන්තියටද දැන් මේක දුම්රිය ගමනක් නම් ඔයාලා දන්නවා දුම්රියක තියෙනවා පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය කියලා. එතකොට මේකෙදී අහන්නේ පළවෙනි පන්තියටද දෙවෙනි පන්තියටද කියලා. එතකොට පළවෙනි පන්තියට අපි ඉංග්‍රීසියෙන් කියනවා first class or දෙවෙනි පන්තියට අපි කියනවා second class. second class කියන්නේ දෙවෙනි පන්තිය. right ඊළඟට මෙයා ආය අහනවා ගාස්තුව කීයද කියලා. ගාස්තුව කීයද කියලා අපි ඉංග්‍රීසියෙන් අහන්නේ how much. සාමාන්‍යයෙන් මිලක් ගැන අහද්දී අපි පාවිච්චි කරන වචනය how much is fare. how much is fare. ගාස්තුව කීයද? එතන රුපියල් 100යි නම් අපි කියන්න ඕන 100 rupees. 100 rupees කියන්නේ රුපියල් 100යි. මෙන්න මුදල් කියලා කියනවා. right මෙන්න මුදල් කියලා කියනවා නම් here is the money. මෙන්න මුදල්. right here is the money. මෙන්න මුදල්. here is the money. මෙන්න මුදල්. මෙන්න ඔයාගේ ටිකට් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ එක මෙන්න කැදි here are your tickets. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට දැන් මෙන්න ඔයාගේ පොත් කියනවා නම් කියන්න පුළුවන් here are your books. right ඔය විදිහට මොහොතක් ඉන්න කියලා කියනවා just a moment. just a moment මොහොතක් ඉන්න. ඉතින් මෙයා අහනවා ඇයි ඒ කියලා අහනවා ඉංග්‍රීසි. ඇයි ඒ කියලා අහන්නේ කොහොමද? අපි අහන්න පුළුවන් ඇයි ඒ කියලා why is that. why is that. why is that කියන්නේ ඇයි ඒ කියලා අහනවා. මෙන්න ඉතිරි මුදල්. මෙන්න ඉතිරි මුදල් කියද්දී here is the balance. ඉතිරි මුදල් වලට අපිට කියන්න පුළුවන් balance කියලා. right මෙන්න ඔයාගේ ඉතිරි මුදල.